අවුරුදු කෑම මේසට නං ඉතින් බට කේක් එකක් අත්‍යවශ්‍යමයි. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු මේ රසම රස සොෆ්ට් එකට වරදින්නේ නැතුව ගෙදරදිම බට කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. බට කේක් එකක් හදාගන්නකොට ඔගොල්ලෝ සාමාන්‍ය පිටි ගන්නේ නැතුව මේ කේක් පිටි, ඒ කියන්නේ කේක් ෆ්ලා එකක් ගන්නවා නම් ඇත්තටම හොඳයි. ඉතින් මම මෙතන කේක් පිටි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මම මේකට බේකින් පවුඩර් තේ හැඳි 2ක් දාගන්නවා. ඊට පස්සේ ඒක 3 පාරක් හලා ගන්න. මම මෙතන අරන් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 50ක්. ඒක තව ටිකක් උහු කරගන්න මම පිටි කිරි තේ හැඳි 2ක් මේකට දාගන්නවා. ඔයගලන්ට විපින් ක්‍රීම් හරි කුකින් ක්‍රීම් හරි මොන හරි තියෙනවා නම් පිටරට කට්ටියට නම් ඇත්තට මේක හොයා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මිලිලීටර් 50ක් කුකින් ක්‍රීම් පාවිච්චි කරන්න. මේ තියෙන බිත්තර කහමද 5ක්. මම බිත්තර 5ක් අරගෙන තියෙනවා. ඒ කහමද 5ට මම වැනිලා චුට්ටක් එකතු කරගෙන කලවම් කරගන්නවා. මේ තියෙන්නේ සුදු මද 5. මම ඒක හොඳට තික් පීක් එකක් එනකම් හොඳට බීට් කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ සුදු මදේ බීට් කරනකොට බීටරේවත් භාජනයවත් වතුර තියෙන්න බෑ. මේ තියෙන්නේ රූම් ටෙම්පරේචර් බටර්. මම බටර් 250ක් අරගෙන තියෙනවා. රූම් ටෙම්පරේචර් කියන්නේ එම අත ඇඟිල්ල දාලා බලනකොට චුට්ටක් එබෙන්න ඕනේ. හොඳක් තිය බටර් ගන්න එපා. මේ තියෙන්නේ සීනි 250ක්. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම බටර් එකයි සීනි 250යි හොඳට බීට් කරගන්නවා. වටේ වැදිලා තියෙන ඒවත් මේ වගේ ස්පැචුලා එකකින් හොඳට එකතු කරගෙන මේක හොඳට බීට් කරගන්න. සීනි කැට ලොකු නම් පොඩ්ඩක් ඒක ග්‍රයින්ඩර් කප් එකට දාලා ඒක පොඩක් ග්‍රයින්ඩර් කරලා පාවිච්චි කරන්න. ඊට පස්සේ මේව හොඳට බීට් කරගන්න. ඊට පස්සේ අපි මුලින්ම එකතු කරගන්නේ වෙට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඒ කියන්නේ අපි බිත්තර කහමද 5 මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මේක බීට් කරගන්න සීනි ටික දිය වෙනකන්. ඊට පස්සේ අපි දාගන්නවා කිරි ටික. කිරි ටිකක් දාලා මේක හොඳට බීට් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි අර 3 පාරක් හලාගත්ත පිටි ටික මේකට මිශ්‍ර කරගන්නවා. පිටි ටිකක් දාලා මම නම් බීට් කරගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් පිටි ටිකත් මිශ්‍ර කරලා තියෙන්නේ. අන්තිමට අපි එකතු කරගන්නේ අර බීට් කරගත්ත සුදු මද ටික. මේ විදිහට ඔක්කොම ටික එකතු කරගෙන හොඳට බීට් කරගන්න. ඉතින් ඔගොල්ලෝ මේ ස්ටෙප්ස් ටික ඇත්තටම හරියටම අනුගමනය කරා නම් ඔයගලන්ට කිසිම දෙයක් වර්ධින්නේ නැතුව හොඳට මේ අවුරුද්දේ බටර් කේක් එකක් හදාගන්න පුළුවන්. මේ බටර් එක මේ පෑන් එක කිලෝ එකක පෑන් එකක් අරගෙන මම මේකට බටර් චුට්ටක් දාගෙන ඊට පස්සේ මම මේ වගේ පිටි ටිකක් හලාගෙන මේ පෑන් එක හොඳට කෝට් කරගන්නවා මෙන්න මේ විදිහට. ඔයිල් පේපර් එකක් දානවට වඩා මේ ක්‍රමේ ලේසියි. ඔක්කොම අස්සක් මුල්ලක් නෑර මේ පිටි ටික කෝට් කරගන්න. ඊට පස්සේ මේ අපි හදාගත්ත බැටර් එක මේකට දාගන්න. දැන් මේ කේක් එක හදන්න පටන් ගන්නකොට ඔයගොල්ලෝ oven එක ප්‍රීහීට් කරගන්න සෙල්සියස් අංශ 180ට විනාඩි 45ක් විතර මේ කේක් එක බේක් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට කේක් එක තුනී කරගෙන පොඩ්ඩක් මේ කේක් එක ටැප් කරගෙන ඒකේ තියෙන යා බබල්ස් ටිකත් යවලා මේක බේක් කරගන්න තමයි තියෙන්නේ.
මෙන්න මේ විදිහට ඒක ටැප් කරගන්න. මේ තියෙන්නේ කේක් එක බේක් වුණාට පස්සේ හොඳට තියෙනවා. මම මේක ගලවලා පෙන්නන්නම්. මේක ඇත්තටම හැදුවේ ගෙවල් වලට බෙදන්න. ඉතින් මම මේක 4ට කපා ගන්නවා. ඔයගලන්ට මම පෙන්නන්නම් මේකේ ඇතුලේ කොහමද කියලා. මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකක් තමයි තියෙන්නේ. හරිම සොෆ්ට්, ඒ වගේම හරිම රසයි. ගොඩක් අය බටර් කේක් හදන්න හරියට බය වෙනවා. කේක් ක්ලාස් එකකට ගියත් ඉස්සෙල්ලාම උගන්වන්නේ බටර් කේක්. ඒත් ගොඩක් අයට බටර් කේක් එක හදාගන්න බැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ අවුරුද්දේ මේ ස්ටෙප්ස් ටික අනුගමනය කරලා බටර් කේක් එකක් හදාගන්න. එහෙනම් මේ රෙසිපි එක සේව් කරගෙන අපි තවත් රෙසිපි එකකින් හම්බ